මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්ලැසන්ටා එක ගැන. එතකොට මේ ප්ලැසන්ටා කියන ටොපික් එක ගොඩක් වැදගත් වෙනවා. SCQ අහනවා, MCQ අහනවා. SCQ විදියට සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්ලැසන්ටා එකේ ස්ට්‍රක්චර් එක විස්තර කරන්න අහන්න පුළුවන්. ඊට අමතරව ප්ලැසන්ටා එකේ ෆන්ක්ෂන් මොනවද කියලා අහන්න පුළුවන්. ඔක තමයි මේන්ම අහන දෙක. ඊට අමතරව මේකෙන් හෝමෝනල් ප්‍රොඩක්ෂන් එකක් කරනවා. ඒ හෝමෝන මොනවද කියලා දැනගෙන ඉන්න. ඒ වගේම මේකෙන් MCQ අහන්න පුළුවන්. හරි. එතකොට මුලින්ම බලමු ප්ලැසන්ටා කියන්නේ මොකක්ද කියලා. දැන් මේ තියෙන්නේ මවගේ එන්ඩෝමෙට්‍රියම් එක කියලා හිතන්න. මේ ඉන්නේ ෆීටල් කියලා හිතන්න. හරි. එතකොට මේ ෆීටල් මවගේ එන්ඩෝමෙට්‍රියම් එකට සම්බන්ධ වෙලා තියෙන ස්ට්‍රක්චර් එකට අපි කියනවා අම්බිලයිකල් කෝඩ් කියලා. එතකොට මෙන්න මේ අම්බිලයිකල් කෝඩ් එක මෙන්න මේ ඩිස්ක් එකක් වගේ ස්ට්‍රක්චර් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න ඕකට තමයි ප්ලැසන්ටා කියලා කියන්නේ. ප්ලැසන්ටා කියලා කියන්නේ. එතකොට මේ ෆීටල් සහ මවගේ එන්ඩෝමෙට්‍රියම් එක අතර ද්‍රව්‍ය හුමාරුවට වැදගත් වෙන ස්ට්‍රක්චර් එක තමයි ප්ලැසන්ටා කියලා කියන්නේ. මේ ප්ලැසන්ටා එකෙන් මොකද්ද කරන්නේ? නියුට්‍රිෂන් මෙහෙම උරාගෙන අම්බිලයිකල් කෝඩ් එක හරහා කාටද මේ ෆීටල්ට ලබා දෙනවා. හරි. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. මේකත් මම කරගෙන යන්නේ මේ ප්‍රශ්න සහ උත්තර ඒ විදිහට. එතකොට මේ රූපයේ ඊට කලින් අපි යන්කෝ. එතකොට මේ තියෙන්නේ ප්ලැසන්ටා එකේ ස්ට්‍රක්චර් එක. මම මේක විස්තර කරන්නම්. එතකොට මේකේ ප්ලැසන්ටා එක ගත්තාම ෆීටල් සයිඩ්, මැටර්නල් සයිඩ් කියලා තියෙනවා. ෆීටල් සයිඩ් කියලා කියන්නේ දරුවාට අයිති කොටස. මැටර්නල් සයිඩ් කියන්නේ මවගේ කොටස. එතකොට ඒවායේ ස්ට්‍රක්චර්ස් වෙන වෙනම දැනගෙන ඉන්න ඕනි. ඒවායේ තියෙන විශේෂ දේවල් මොනවද කියන එක සම්බන්ධයෙන්. හරි. දැන් මම මේක මේ හරි වැරදි දාන වශයෙන් තමයි කරගෙන යන්නේ. එතකොට මේකේ තියෙනවා placenta is a maternal organ කියලා. placenta is a maternal organ කියලා. ඒක වැරදි. placenta කියලා කියන්නේ මේ fetalටයි මවටයි දෙන්නටම අයිති කොටසක්. ඒ නිසා ඒක maternal part එකක් කියලා කියන්නත් බෑ, fetal part එකක් කියලා කියන්නත් බෑ. ඒ නිසා අපි කියන්නේ ඒක feto maternal කියලා. දෙන්නටම අයිති. ඊට පස්සේ what are the fetal parts and maternal parts in placenta? placenta එකේ fetal part එකයි maternal part එකයි මොනවද කියලා අහනවා. ෆීටල් පාට් එක ගත්තාම ෆීටල් පාට් කියලා කියන්නේ ඔයාලා දන්නවනේ කෝරියෝනික් සැක් එක නැත්නම් කෝරියෝනික් කැවිටි එක ඔන්න ඕක සහ ටර්ෂරි විලයි සිස්ටම් එක මම කියලා දුන්නානේ ප්‍රයිමරි විලයි සෙකන්ඩරි විලයි ටර්ෂරි විලයි කියලා හැදෙනවා කියලා. ඔන්න ඔය ටර්ෂරි විලයි සිස්ටම් එක තමයි මේ ප්ලැසන්ටා එකේ ෆීටල්ට අයිති කොටස. ඊට පස්සේ ප්ලැසන්ටා එකේ මවට අයිති කොටස මොනවද කියලා බැලුවොත් ඒ මවට අයිති කොටස තමයි එන්ඩෝමෙට්‍රියම් එකෙන් ෆෝමේෂන් වෙච්ච ප්ලැසන්ටා එකේ කොටස. හරි. අපි ඒකට කියනවා ඩෙසිඩුවා බේසාලිස් කියලා. මම ඒවා වෙන වෙනම පෙන්නන්නම් ඒ මොනවද කියලා. ඩෙසිඩුවා බේසාලිස් කියන කොටස තමයි මවට අයිති කොටස ප්ලැසන්ටා එකේ. හරි. එතකොට ඔයා දැනගන්න ඕනි දැන් මෙතනත් දැනගන්න ඕන දේ තමයි ප්ලැසන්ටා එකෙන් ෆීටල්ට අයිති කොටස මොනවද? මැටර්නල් පාර්ට් එකට අයිති කොටස මොනවද කියලා. හරි. ඊට පස්සේ ඊගාව එක තුන්වෙනි එක අහනවා what are the parts in transport system among mother and fetal? ඒ කියන්නේ මව් සහ fetal අතර transport system එක මොකක්ද කියලා අහනවා. මම ඉස්සෙල්ලා කිව්වා umbilical cord එක සහ placenta එක කියලා. හරි. ඊගාවට අහනවා what are the functions of placenta? what are the functions of placenta? එතකොට මේ ටික අවසාන වීඩියෝ මම විස්තර කරලා තියෙනවා. මම දැනට නිකන් කියාගෙන යන්නම්. එතකොට fetal ගේ protection එකට වැදගත් වෙනවා. නියුට්‍රිෂන් සප්ලයි කරනවා. ෆීටල්ගේ රෙස්පිරේෂන් එකට වැදගත් වෙනවා. ඒ වගේම ෆීටල්ගේ එක්ස්ක්‍රීෂන් ෆන්ක්ෂන් එකට වැදගත් වෙනවා. ඒ වගේම හෝමෝනල් ප්‍රොඩක්ෂන් එකක් කරනවා. ඔන්න ඕවා තමයි ප්ලැසන්ටා එකේ ෆන්ක්ෂන්. එතකොට SCQ එකක් ආවොත් ওই ටික චූට්ටක් විස්තර කරලා ලියන්න ඕන. හරි. මම අන්තිමට ඒක කියන්නම් මේ විස්තරාත්මකව. හරි. ඊට පස්සේ දැනගන්න ඕනි වචනේ තමයි ඩෙසිඩුවා කියන්නේ මොකක්ද කියන එක. හරි. ඩෙසිඩුවා කියලා කියන්නේ ඉම්ප්ලාන්ටේෂන් එක වුණාට පස්සේ හරි යුටරස් එකේ එන්ඩෝමෙට්‍රියම් එක හඳුන්වන නම. හරි. ඉම්ප්ලාන්ටේෂන් එක වුණාට පස්සේ මවගේ යුටරස් එකේ එන්ඩෝමෙට්‍රියම් එක හඳුන්වන විශේෂ නම තමයි ඩෙසිඩුවා කියලා කියන්නේ. හරි. ඊගාවට අහනවා what are the parts in ඩෙසිඩුවා කියලා. හරි. පාර්ට්ස් තුනක් තියෙනවා. ඒ තමයි ඩෙසිඩුවා බේසාලිස්, ඩෙසිඩුවා කැප්සියුලාරිස්, ඩෙසිඩුවා පැරයිටාලිස් කියලා. හරි. ඒ විදිහට පාර්ට්ස් තුනක් තියෙනවා. අපි දැන් බලමු මේ පාර්ට්ස් කොහෙද තියෙන්නේ මොනවද කියලා. එතකොට මේ රූපයට ආපුවාම තියෙනවා මේ බණ්ඩ ඩෙසිඩුවා බේසාලිස්. ඩෙසිඩුවා බේසාලිස් කියලා කියන්නේ මවගේ එන්ඩෝමෙට්‍රියම් එකේ ඇතුලේ පාර්ට් එක.
ඊගාවට තියෙනවා ඩෙසිඩුවා කැප්සියුලාරිස් කියලා. ඒ කියන්නේ ෆීටල් කවර් වෙලා ඉන්න පාර්ට් එක. ඊගාවට ඩෙසිඩුවා පැරයිටාලිස් කියලා තියෙනවා. ඒ කියන්නේ මාගේ එන්ඩෝමෙට්‍රියම් එකේ පැරයිටල් ලේයර් එක. හරි. එතකොට මෙතන තියෙනවා ඊගාවට මම කියන්නම්කෝ ඒකේ ෆන්ක්ෂන් ඒ කියන්නේ මේ හරි මේක මෙතන බලන්න කෝරියෝන් ෆන්ඩෝසම් කියලා කියන්නේ මේ මම ලකුණු කරලා තියෙන්නේ අර මේ ෆීටල්ගෙන් ආපු විලයි වගේ ස්ට්‍රක්චර්ස් සිස්ටම් එකට තමයි නැත්තම් ටර්ෂරි විලයි සිස්ටම් එකට තමයි අපි කියන්නේ කෝරියෝන් ෆන්ඩෝසම් කියලා. ඔන්න ඔය කෝරියෝන් ෆන්ඩෝසම් එකයි ඩෙසිඩුවා බේසාලිස්. ඒ කියන්නේ මාවගේ මෙන්න මේ පාර්ට් එකයි ඔන්න ඔය දෙකේ එකතුවට තමයි අපි ප්ලැසන්ටා කියලා කියන්නේ. එතකොට ඩෙසිඩුවා බේසාලිස් කියන්නේ මැටර්නල් පාර්ට් එක. කෝරියෝන් ෆන්ඩෝසම් නැත්තම් ටර්ෂරි විලයි සිස්ටම් එකට අපි කියන්නේ ෆීටල් පාර්ට් එක කියලා. එතකොට ඔන්න ඔය දෙක හොඳටම මතක තියාගන්න ඕනේ. ඊගාවට කියනවා when baby expand decidua capsularis and decidua parietalis fuse together. ඒ කියන්නේ මෙන්න මේ දෙක එකට fuse වෙනවා කියලා කියන්නේ. හරිනේ. මෙහෙම ෆීටල් ලොකු වෙන්න මේක එහාට ඇදෙන නිසා මොකද වෙන්නේ? මේ ඒ දෙක fuse වෙනවා එකිනෙක. ඒක තමයි ඒ කියලා තියෙන්නේ. හරි. ඊගාවට හරි. මේ රූපයෙන් බලමු අපි එකිනෙක පාර්ට්ස් ටික. පළවෙනි එක decidua basalis. හරි ඒ කියන්නේ maternal part of the placenta. decidua basalis කියලා කියන්නේ ඇත්තටම endometrium එක. ඒ කියන්නේ ඒ වගේම අපි ඒකට අපි කියනවා මොකද්ද? maternal part of the placenta. ඒ කියන්නේ placenta එකේ maternal part එක හදන්නේ මෙයාම තමයි. ඊගාවට decidua capsularis. decidua capsularis කියලා කියන්නේ fetal සහ යාගේ villi structures ටික තියෙනවානේ. ඔන්න ඔය ටික කවර් කරලා තියෙන එකට තමයි අපි කියන්නේ decidua capsularis කියලා. හරි. ඊගාවට decidua parietalis කියලා කියන්නේ ඔය කියපු endometrium එකේ parts ටික හැරුණකොට ඉතිරි ටිකට තමයි අපි කියන්නේ decidua parietalis කියලා. එතකොට මෙන්න මේ decidua එක අපි decidua කියලා කියන්නේ endometrium එකට. ඒ කියන්නේ implantation එක වුණාට පස්සේ endometrium එකට විශේෂ නමක් තමයි decidua. decidua එකේ parts තුනක් තියෙනවා. ඒ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. decidua basalis, decidua capsularis, decidua parietalis. හරි. එතකොට ඊගාවට දැනගන්න ඕන දේ තමයි මෙතනදී villi formation ගැන. මම ඒක දැන් කලින්ම කරලා තියෙන්නේ primary villi formation, secondary villi formation, tertiary villi formation. එතකොට දැන් මේ ඒ villi formation එක කරද්දී වලට තේරුන්නේ නැහැ නේ මොකද මේ villi තියෙන්නේ කියලා. මෙන්න මේ placenta එකට තමයි මෙන්න මේ villi වැදගත් වෙන්නේ. ඒ කොහොමද කියලා බැලුවොත් ඔන්න ඔය villi වලින් තමයි maternal blood ගන්න. ඒ කියන්නේ ඔන්න ඔය villi වලින් තමයි මවගෙන් අවශ්‍ය කරන අර පෝෂක ද්‍රව්‍ය ගන්න. හරිද? එතකොට දැන් මම මේක ලොකුවට විස්තර කරන්න මේ page එක ආයේ. දැන් ඔය මවගේ මේ තියෙන්නේ maternal side එක placenta එකේ. ඒකේ මෙන්න මෙහෙම plate වගේ જાතියක් තියෙනවා. ඒවට කියන්නේ අපි cotyledons කියලා. ඔන්න වගේ villi ඔන්න ඔය හැදිලා තියෙන්නේ අර යගේ villi වලින්. හරි? villi මේ බ්‍රාන්ච් වෙලා තමයි ඕව හැදිලා තියෙන්නේ. ඔන්න ඕවෙන් තමයි අර පෝෂක ද්‍රව්‍ය ලබා ගන්නෙ. හරිද? ඕක මැටර්නල් සයිඩ් එකේ තියෙනවා. හරි. ඊට පස්සේ එතකොට මම කිව්වා මෙතන දැනගෙන ඉන්න ඕනි ඊගාවට දැනගන්න ඕනි දේ තමයි මොකද්ද? primary villi formation, secondary villi formation, tertiary villi formation. ඔය villi formation එක වෙන්නේ එකම කාලෙදි නෙවෙයි 13 වෙනි දවසේ ටිකක් වෙනවා. අනිත් ටික third week එකේ වෙන්නේ. මම villi formation එක කරද්දී ඒ ටික පැහැදිලිවම කිව්වා. එතකොට ඔයාලා දැනගන්න ඕනි පැහැදිලිවම primary villi ඇති වෙන්නේ කොයි කාලෙද? secondary villi ඇති වෙන්නේ කොයි කාලෙද? tertiary villi ඇති වෙන්නේ කොයි කාලෙද කියලා වෙනම පැහැදිලිවම දැනගන්න ඕනි. හරි. එතකොට හරි අපි ඊගාවට ඊගාව ප්‍රශ්නෙට මේ ටික villi formation ගැන තියෙන්නේ 10. When the heart begin to beat in the 4th week of development, the villus system is ready to supply the embryo with proper essential nutrition and oxygen. හරි. ඒ වාක්‍ය හරි. ඒතකොට ඒකේ කියලා තියෙන්නේ මොකද්ද? අපි දන්නවනේ heart එක development එක සිද්ධ වෙන්නේ 4th week එකේ කියලා. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි fetal ගේ මුලින්ම ඇතිවන organ එක තමයි heart එක. හරි. ඒතකොට 4th week එකේ තමයි ඇති වෙන්නේ. එතකොට මේ heart එක beat වෙන්න පටන් ගත්ත ගමන්ම මොකද්ද කියන්නේ? අර මේ කියනවා development in villus system is ready to supply the embryo with proper essential nutrition and oxygen.
හાර්ට් එක බීට් වෙනවත් එක්කම විලස් සිස්ටම් එක රෙඩිලු මොකක් වෙන්නද අර ෆීටල් පුරාවට ඔක්සිජන් සහ නියුට්‍රිෂන් ටික සප්ලයි කරන්න. හරිනේ. එතකොට ගාන්ට වැඩ ටික ෆික්ස් වෙලා. ෆෝර්ත් වීක් එක වෙද්දී මොකක් වෙලාද? හાર્ට් එක ඩෙවලොප්මන්ට් එක සිද්ධ වෙලා හાર્ට් බීට් එක පටන් ගන්නවා. ඒ වගේම ටර්ෂරි විලයි සිස්ටම් එක ඉවර වෙන්නේ කොයි කාලෙද? මම කිව්වා end of the third week කියලා. end of the third week වෙද්දී ටර්ෂරි විලයි සිස්ටම් එක රෙඩි වෙලා තියෙනවා. ෆෝර්ත් වීක් එක වෙද්දී හાર્ට් එක ඩෙවලොප් වෙලා හાર્ට් බීට් එක පටන් ගන්න තියෙනවා. ඔන්න දැන් දෙගොල්ලම රෙඩි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? නියුට්‍රිෂන් and ඔක්සිජන් සප්ලයි කරගෙන යන්න. දැක්කනේ ගාන්ට මේ දේවල් වෙන වෙනම සෙපරේට්ලි හැදිලා තියෙනවා. හරි. ඊගාවට කියනවා 11 terminal villi are branches of anchoring villi. හරි. ඒක මම පැහැදිලි කරා. හරි. ඔය terminal villi anchoring villi කියන එක අපි බලමු. දැන් මේ තියෙන මේ රූපේ ඇඳලා තියෙන්නේ single villi එකක්. ඇත්තටම මේ තියෙන්නේ tertiary villi එකක්. අපි දන්නවා tertiary villi එකක් ඇතුලේ blood vessel එහෙමත් තියෙනවා කියලා. එතකොට මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ මම decidua basalis නැත්තම් maternal side එක නැත්තම් endometrium එක. ඊගාවට මේ කොළ පාටින් තියෙන්නේ cytoblastic shell එක. මම කිව්වනේ අර විලයි ෆෝමේෂන් එකේදී මම කිව්වා විලයි එක වටේට තියෙනවා මොනවද? අර cytoblast එක වට වෙලා තියෙනවා. එතකොට විලයි එක ඇතුලේ තියෙනවා මොනවද? blood vessel එහෙම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට විලයි එකක් ගත්තාම දැන් එදා විලයි අපි යන්නේ මේ විදිහටනේ. මෙහෙම ඇඟිලි වගේනේ යන්නේ. එතකොට මේ විලයි කාලයක් ඇද්දි මොකද වෙන්නේ? බ්‍රාන්ච් වෙනවා. ඒ බ්‍රාන්ච් වලින් දිගටම ඉස්සරහට යන එකට අපි කියනවා ඇන්කරින් විලයි කියලා. ඇන්කරින් විලයි. ඒක තමයි මෙන්න මේ cytoblastic shell එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙහෙම තමයි නියුට්‍රිෂන් එන්නේ. හරි. shell එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඇන්කරින් විලයි වලින් ඇතිවෙන branches වලට අපි කියනවා terminal විලයි කියලා. terminal විලයි. නැත්නම් ඒවට කියනවා free විලයි කියලා. ඇන්කරින් විලයි වලට කියනවා stem විලයි කියලා. හරි. ඊට පස්සේ මෙතන කියනවා terminal villi නැත්නම් free villi are branches from anchoring villi. Anchoring villi contribute to bind to chorionic plate and decidual plate. Terminal villi contribute to exchange nutrition and other factors. එතකොට දැන් මෙතන එක villi එකක් ගත්තාම මම කිව්වා parts දෙකක් තියෙනවා anchoring villi සහ terminal villi කියලා. එතකොට ඇන්කරින් විලයි ගත්තාම සෝරි මං ඉස්සල්ලා මෙහෙම අර මේක ඇත්තට මෙහෙම නෙවෙයි වෙන්නේ. මෙන්න මේ ටර්මිනල් විලයි දැන් මෙතනින් මං කියවනේ මේ නියුට්‍රිෂන් ගන්නවා කියලා. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඒක වැරදි. සෝරි. මේ ඒකෙදි දැන් මේ ඇන්කරින් විලයි ඇන්කරින් කියන එකේ වචනේ බලන්න. ඇන්කරින් කියන්නේ නිකන් සම්බන්ධ වෙලා ඉන්නවා වගේනේ. හරි. මේ ඒකට ඇන්කරින් විලයි වලින් කරන්නේ මෙන්න මේ cytoblastic shell එකට විලයි එක සම්බන්ධ කරලා තියෙන එක. හරි. එතකොට මේ ඇන්කරින් විලයි වලින් ඇති වෙන බ්‍රාන්චස් තියෙනවානේ ටර්මිනල් විලයි. ඔන්න ඔය ටර්මිනල් විලයි වලින් තමයි මොකද්ද කරන්නේ? නියුට්‍රිෂන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්විලස් ස්පේස් තියෙනවානේ. ඔන්න ඔය බ්ලඩ් පිරලා තියෙන්නේ. ඔන්න ඔය ඕවෙන් හරි මොනවද මේ නියුට්‍රිෂන් ගන්නවා. හරි. එතකොට මෙතන ලොකු දෙයක් නෑ. මතක තියාගන්න ඕනේ මෙච්චරයි. විලයි එකක් ගත්තාම පාර්ට් දෙකක් තියෙනවා. ඇන්කරින් විලයි සහ ෆ්‍රී විලයි නැත්නම් ටර්මිනල් විලයි කියලා. ටර්මිනල් විලයි තමයි වැදගත් වෙන්නේ මොකක්ද? මොකේදද? නියුට්‍රිෂන් එක්ස්චේන්ජ් කරගන්න. ඇන්කරින් විලයි දායක වෙන්නේ අර cytoblastic shell එකට සම්බන්ධ වෙලා ඉන්නේ. හරි? එච්චරයි දැනගන්න ඕනේ. හරි. ඊගාවට එතකොට කියනවා terminal villi නැත්නම් free villi are branches of anchoring villi. හරියටම හරි. ඊගාවට what are the function of anchoring villi and terminal villi? මම කිව්වා terminal villi වලින් මොකද්ද කරන්නේ? මේ නියුට්‍රිෂන් සහ අනිත් දේවල් එක්ස්චේන්ජ් කරගන්නවා. ඇන්කරින් විලයි වලින් මොකද්ද කරන්නේ? කෝරියෝනික් ප්ලේට් එකට නැත්නම් ඩෙසිඩුවල් ප්ලේට් එකට ඇන්කර් වෙලා ඉන්නවා, සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. ඊගාවට ඔයාලට මතකනේ කනෙක්ටිං ස්ටෝක් කියලා එකක් අපි දැක්කා. ඔන්න ඔය කනෙක්ටිං ස්ටෝක් එක තමයි මොකක් වෙන්නේද? අම්බිලයිකල් කෝඩ් එක බවට ඩෙවලොප්මන්ට් වෙන්නේ. එතකොට මේ අම්බිලයිකල් කෝඩ් එකේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා අහුවොත් form connection between placenta and embryo. අර මම රූපයක් යන්නනේ මුලින්ම. මේ වань placenta එක සහ embryo සම්බන්ධ කරලා තියෙන මොකෙන්ද? අම්බිලයිකල් කෝඩ් එකෙන්. ඒක තමයි එතකොට අම්බිලයිකල් කෝඩ් එකේ ෆන්ක්ෂන් එක. ඊට පස්සේ what are the arteries and maternal blood delivered to placenta? ඒ කියන්නේ
මැටර්නල්ට බ්ලඩ් ඩිලිවර් කරන ප්ලසන්ටා එකට බ්ලඩ් ඩිලිවර් කරන මැටර්නල් ආටරිස් වලට කියන විශේෂ නම මොකක්ද? ඒවට කියන්නේ ස්පයිරල් ආටරිස් කියලා. හරි. ඊගාවට කියනවා explain placental barriers කියලා. එතකොට මේ placental barriers ගත්තාම ඉනිෂියලි ඒ කියන්නේ ආරම්භයේදී මේ ප්ලැසන්ටා එකට බැරියර්ස් 4ක් තියෙනවා. මෙන්න මේ 4 පාඩම් කරගන්න. ආරම්භයේදී ප්ලැසන්ටා එකට බැරියර්ස් 4ක් තියෙනවා. ඒ බැරියර්ස් 4 තමයි සින්සිටියම්, සයිටෝට්‍රොපෝබ්ලාස්ට්, කනෙක්ටිව් ටිෂු, එන්ඩෝතීලියම්. ඔන්න ඔය 4 හොඳට මතක තියාගන්න. ආරම්භයේදී ප්ලැසන්ටා එකේ බැරියර්ස් 4. හරිද? ඊට පස්සේ after 4 month මාස 4කට පස්සේ කනෙක්ටිව් ටිෂුව එකයි සයිටෝට්‍රොප්ලාස්ට් එකයි ඩීජෙනරේට් වෙනවා. කනෙක්ටිව් ටිෂුව එකයි සයිටෝට්‍රොප්ලාස්ට් එකයි ඩීජෙනරේට් වෙනවා. දැන් මාස 4කට පස්සේ ප්ලැසන්ටා එකේ තියෙන්නේ කීයද ලේයර්ස්? 2යි. මොනවද? සින්සිටියම් එකයි එන්ඩෝතීලියම් එකයි විතරයි. හරි. ඕක වැදගත් ඈ. හරි. ඊගාවට 18 කියනවා some substances pass freely via placenta barrier කියලා. ඒක හරි. ෆ්‍රී යනවා. ඒ කියන්නේ මේ ද්‍රව්‍යත් එක්ක ෆ්‍රී යනවා. ඊට පස්සේ true it's considered as barrier, it's not a true barrier, some substances pass. එතකොට ප්ලැසන්ටා කියලා කියන්නේ මතක තියාගන්න true barrier එකක් නෙවෙයි කියලා. හරි. ඒක තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ ප්ලැසන්ටා කියලා කියන්නේ true barrier එකක් නෙවෙයි. ඊට පස්සේ placenta is a hemochorial type. මොකද්ද මේ hemochorial type කියලා? ඇත්තටම placenta කියලා කියන්නේ hemochorial type එකේ තමයි. හරි. මිනිසුන්ගේ placenta එක hemochorial type එකේ තමයි. ඒක මොකද්ද මේ hemochorial කියලා කියන්නේ? hemochorial කියලා කියන්නේ hemo කියන්නේ blood කියන එක, chorial කියන්නේ chorion කියන එක. මේකෙන් අදහස් වෙන්නේ maternal blood directly bath වෙනවා මොකේද? විලයි වල. හරි. අන්න ඒක තමයි මේකේ අදහස. එතකොට මිනිස්සුන්ගේ ප්ලැසන්ටා එක හීමෝකෝරියල් ටයිප් එකක් කියලා මතක තියාගන්න. ඊළඟට what are the borders in placenta, fetal and maternal side? ඒක කිව්වා අපි. මොකක්ද කියලා කියන්නේ fetal ගේ මොනවද maternal ගේ මොනවද කියලා. ඊට පස්සේ කියනවා in the junctional shown trophoblast and decidual cells intermingle කියලා. ඒ කියන්නේ junction එකේ trophoblast and decidual cells තියෙනවා කියලා කියන්නේ. හරි. ඊගාවට අපි බලන්න යන්නේ structure of placenta. එතකොට what is the shape of placenta? මේක ovoid shape එකක් තියෙන. කියන්නේ ඩිම්බයක් වගේ ඩිම්බාකාර shape එකක් තියෙන. ඊට පස්සේ දැනගන්න ඕනේ diameter එකයි, thickness එකයි, weight එකයි. මම මේක රූපෙත් එක්කම කියන්නම් ආයෙත්. ඒ diameter එක ගත්තාම සෙන්ටිමීටර් 15ක් 25ක් වගේ තමයි වෙන්නේ. thickness එක සෙන්ටිමීටර් 3ක් විතර වෙන්නේ. weight එක ග්‍රෑම් 500ක් 600ක් වගේ තමයි වෙන්නේ. ඊගාට approximately 30 minutes after birth of the child is expelled from the uterine cavity. ඒ කියන්නේ child birth එක වෙලා මිනිත්තු 30කට පස්සේ ඒක automatically ගැලවිලා එනවා කියලා කියන්නේ. ඒක හරි. How many cotyledons are there? 15ක් 20ක් අතර මොනවද මේ cotyledons කියලා මම කියන්නම් ඊගාවට. හරි. අපි යන්කො placenta එකේ structure එකටද. හරි. මේ තියෙන ප්ලැසන්ටා එක ovoid shape එකක්. එහෙම නැත්නම් ඩිම්බාකාරයි මේක. එතකොට මතක තියාගන්න දැන් මේක අපි ඉගෙන ගන්න අන්තිමට වගේනේ ප්ලැසන්ටා කියලා මාතෘකාව. හැබැයි මේ ප්ලැසන්ටා කියන මාතෘකාව අන්තිමට ඉගෙන ගත්තයි කියලා ඩෙවලොප්මන්ට් එකේ අන්තිමට හැදෙන ස්ට්‍රක්චර් එකක් නෙවෙයි මේ ප්ලැසන්ටා කියලා කියන්නේ. හරි. second week development එකේ ඉඳන්ම මේ ප්ලැසන්ටා එක හැදි එන එක. මතකද ඔයාලට විලයි formation එක උනා? ඔන්න ඔය විලයි කියලා කියන්නේ ප්ලැසන්ටා වලට අයිති කෑල්ලක්. ඒ නිසා විලයි ෆෝමේෂන් එක වෙනවා කියලා කියන්නේ මොකක්ද? ප්ලැසන්ටා එකත් ෆෝම් වෙනවා. හරි. එතකොට මේ තියෙන ප්ලැසන්ටා එකේ ෆීටල් සයිඩ් එක කියන්නේ බබාගේ සයිඩ් එකේ තියෙන ටික. ඒකේ තියෙනවා මොකද්ද? අම්බිලයිකල් කෝඩ් එක තියෙනවා. එතකොට ඇම්නියෝන් එක තියෙනවා. ඊට පස්සේ මේ පාර්ට් එකට කියන්නේ ඇම්නියෝන් එක කියලා. එතකොට කෝරියෝනික් ප්ලේට් එක තියෙනවා. හරි. ඕවා තමයි ෆීටල් පාර්ට්. එතකොට ඕක අපි අනිත් පැත්ත හැරෙව්වොත් මේ තියෙන්නේ maternal side එක. හරි. එතකොට diameter එක බලන්න සෙන්ටිමීටර 15ක් 25ක් විතර වෙනවා. thickness එක සෙන්ටිමීටර 3ක් විතර වෙන්නේ. ග්‍රෑම් 500ක් 600ක් විතර බරයි. එතකොට මේ තියෙන්නේ maternal side එක. එතකොට මෙන්න මේ side එක තමයි මොකද? endometrium එකට ඇල්ලලා තියෙන්නේ. ඔය endometrium එකට ඇලිලා තියෙන පැත්තේ මෙන්න මෙහෙම තියෙනවා cotyledons කියලා. ඒවා 15ක් 20ක් විතර තියෙනවා maternal side එකේ. හරිද? cotyledons කියලා.
ඕවට අපි කියන්නේ මැටර්නල් කොටිලිඩොන්ස් කියලා. ඒවා 15ක් 20ක් විතර තියෙනවා. හරිද? 15ක් 20ක් විතර තියෙනවා. ඔය කොටිලිඩොන්ස් එක අපි ගලවලා බැලුවොත් ඕක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ඕක ඇතුලේ තියෙන්නේ විලයි. හරි. එතකොට මෙන්න මේ කොටිලිඩොන්ස් දෙකක් අතර මෙහෙම අපි තියෙනවනේ ගෲව් එකක්. ඔන්න ගෲව් වලට කියනවා අපි ඩෙසිඩුවල් සෙප්ටා කියලා. ඩෙසිඩුවල් සෙප්ටා කියලා කියනවා අපට. හරි. එතකොට මැටර්නල් සයිඩ් එක ගැන දැනගන්න ඕනි, ෆීටල් සයිඩ් එක ගැන දැනගන්න ඕනි. එතකොට මේ තියෙන්නේ ඒ විස්තර ටික. ඊට පස්සේ මෙතන මේ කියලා තියෙනවා ෆීටල් සයිඩ් කියන එකේ යූෂුවලි ඉසෙන්ට්‍රික් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ප්ලැසන්ටා එකේ මේ මැද හරියට තමයි අම්බිලයිකල් කෝඩ් එක ඇටච් වෙන්නේ කලාතුරකින්. හරි. කලාතුරකින් ඒ කියන්නේ කොමන් නෑ. කොමන් විදිය තමයි මැද හරියට වගේ ඇටච් වෙන එක මෙහෙම අම්බිලයිකල් කෝඩ් එක. කලාතුරකින් මෙන්න මෙහෙම මාජින් එකට රයිට් සයිඩ් එකට හරි ලෙෆ්ට් සයිඩ් එකට හරි ওই විදිහට සයිඩ් එකෙනුත් ඇටච් වෙලා තියෙන පුළුවන් අම්බිලයිකල් කෝඩ් එක. ඒක තමයි ඔය ඔකේෂනලි මාජිනල් කියලා කියන්නේ. හරි. හරි. එතකොට හරි දැන් අපි බැලුවා ප්ලැසන්ටා එකේ ස්ට්‍රක්චර් එක ගැන සහ මේ ඒකේ ෆන්ක්ෂන් මොනවද. එතකොට මේ රූපයෙන් පෙන්නලා තියෙන්නේ මේ තියෙනවා ඉන්ටර්විලස් ස්පේස් එකට බ්ලඩ් ඇවිල්ලා තියෙනවා. ඒ බ්ලඩ් වලින් නියුට්‍රිෂන් ගන්නවා කවුද? ටර්මිනල් විලයි නැත්තම් ෆ්‍රී විලයි. ඇන්කරින් විලයි වලින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒක සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ ඒ රූපෙම තමයි. හරි. බ්ලඩ් ඇවිල්ලා ගන්න විදිහ ටර්ෂරි විලයි සිස්ටම් එක මගින්. හරි. ඊගාවට මේ ප්ලැසන්ටා එක ඩෙවලොප් වෙන කාල සීමාව බලමු. දැන් කොයි කාල සීමාව කියලාද හිතෙන්නේ? මම කිව්වා විලයි හැදෙන්න පටන් ගන්න කාලේ ඉඳන්ම ප්ලැසන්ටා ඩෙවලොප් වෙනවා කියලා. ඒ කියන්නේ කොයි කාලේද ආරම්භක කාලේ? සෙකන්ඩ් වීක් එක. හරි. සෙකන්ඩ් වීක් එක තමයි ආරම්භක කාලේ. මතක තියාගන්න සෙකන්ඩ් වීක් එකේ ඉඳන් 9th වීක් එකට එනකම් 9th වීක් එකට එනකම් මේ ප්ලැසන්ටා ඩෙවලොප් වෙනවා. එතකොට මතක තියාගන්න ප්ලැසන්ටා ඩෙවලොප් වීම ආරම්භ වෙන්නේ සෙකන්ඩ් වීක් එකේදී. ඒක ඉවර වෙන්නේ කියන්නේ සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙන්නේ කොයි කාලේද? 9th වීක් එකේදී. හරි. ඊගාවට මම මට කියන්න දෙයක් අමතක වුණා. මෙන්න මේ කොටිලිඩොන්ස් කියන ඒවා අහනවා මේ කීයක් තියෙනවද කියලා MCQ පොයින්ට් විදිහට අහලා තියෙනවා. මැටර්නල් සයිඩ් එකේ 15ක් 20ක් විතර තියෙනවා. ඊගාවට ෆීටල් සයිඩ් එකේ කියන්නේ මේ සයිඩ් එකේ තියෙනවා 60ක් 100ක් විතර. ෆීටල් සයිඩ් එකේ 60ක් 100ක් විතර තියෙනවා. මැටර්නල් සයිඩ් එකේ 15ක් 20ක් විතර තමයි තියෙන්නේ. ඒ මැටර්නල් සයිඩ් එකේ 15ක් 20ක් කියන එක ගැන ගොඩක් අහලා තියෙනවා MCQ. හරි. ඊගාවට අවසාන වශයෙන් බලමු ප්ලැසන්ටා එකේ ෆන්ක්ෂන්ස් විස්තර කරන එක. පළවෙනි ෆන්ක්ෂන් එක තමයි exchange of gases. ඒ කියන්නේ gas exchange එකට දායක වෙනවා. හරි. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එක්ස්චේන්ජ් කරනවා සිම්පල් ඩිෆියුෂන් එක මගින්. දෙවෙනි එක තමයි නියුට්‍රිෂන් සප්ලයි කරනවා. ඇමයිනෝ ඇසිඩ්, විටමින්, ෆ්‍රී ෆැටි ඇසිඩ් ඕ වගේ ඒවා. ඊට අමතරව මැටර්නල් ඇන්ටිබොඩිස් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. මේ ප්ලැසන්ට් එක හරහා යන ඇන්ටිබොඩි වර්ගය තමයි මොකද්ද? IgG. ඒක මතක තියාගන්න. IgG තමයි යන්නේ. ඊගාවට හෝමෝනල් ප්‍රොඩක්ෂන් එකට දායක වෙනවා. මොනවද ඒ හෝමෝන? HCG හෝමෝන් එක, ඊට පස්සේ රිලැක්සින් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රොජෙස්ටරෝන්, ඊගාවට HPL කියලා එකක් තියෙනවා. HPL කියන්නේ human placental lactogen. ඊගාවට ඊස්ට්‍රජන් හදනවා. හරි. ওই ටික තමයි. ওই ටික මම නෝට් එකේ අන්තිමට දාලා තියෙනවා. ඒ ටික දැනගන්න. එතකොට මේකෙදි මම කිව්වා SCQ එකක් එන්න පුළුවන් ප්ලැසන්ටා එකේ ෆන්ක්ෂන් එක. දැන් ඔය මම ගියපු ටික තමයි එතකොට ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ප්ලැසන්ටා එකේ ස්ට්‍රක්චර් එක අහන්න පුළුවන්. එතකොට ලියවෙන්න ඕනි. අර මම කිව්වා ovoid shape එකක් තියෙනවා. එතකොට මෙහෙම ෆීටල් පාර්ට් එකක් තියෙනවා, මැටර්නල් පාර්ට් එකක් තියෙනවා. එතකොට ෆීටල් පාර්ට් එකට අයිති වෙන්නේ මොනවද? මැටර්නල් පාර්ට් එකට අයිති වෙන්නේ මොනවද? හරි. ඊට පස්සේ ඩයමීටර් එක, thickness එක, weight එක ඔය වගේ දේවල් තමයි කියන්න ඕනි. හරි.